බීර කිව්වම මතක් වෙන්නේ රන්වන් පාට දියරයක් නේද? ඒත් කෝපි වගේ තද කළු පාට බීර වර්ග ගැන ඔබ දන්නවද? අද අපි කතා කරන්නේ ස්ටවුත් සහ පෝටර් ගැන. ඇයි මේව කළු පාට? රහස තියෙන්නේ විද්‍යාවේ. සාමාන්‍ය බීර හදද්දී බාලි වේලනවා විතරයි. හැබැයි මේව හදද්දී කෝපි බදිනවා වගේ බාලියට අඟුරු වෙනකම්ම බදිනවා. මේකට කියන්නේ මේලාඩ් රියැක්ෂන් එක කියලා. අර චොක්ලට් සහ කෝපි රස එන්නේ ඉතනින්. දැකලා තියනවද මේවා උඩ හැදෙන ඝන ක්‍රීම් තට්ටුවා? සාමාන්‍ය බීරවල තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් උනාට මේවට ගහන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් බුබුලු හරිම පොඩි නිසා තමයි මේ තරම් ස්මූත්. ඉස්සර ලන්ඩන් වල හිටපු බඩු උසුලන පෝටර්ස්ලා මහන්සියට බිව්ව නිසා තමයි මේ නම ආවේ. වැදගත්ම දේ මේවා බිව්වම ලේ හැදෙනවා කියන්නේ බොරුවක්. ඇත්තටම මේවා යකඩ තියෙන්නේ හරිම පොඩ්ඩයි. ඒ විනුවට ගවුට් වගේ ලෙඩ හැදෙන්න පුරුවන්. ඉතිහාසය කොච්චර රසවත් වුණත් මත්පැන් කියන්නේ ශරීරයට විසක්. බුද්ධිමත්ම දේ තමයි ඒවයින් ඈත් වෙන එක. මේ වගේ තවත් දේවල් දැනගන්න අපිව ෆලෝ කරන්න.